වයි හැන්දෑව නිකයත් එක්ක දිල් මේ මං අහන්නමයි හිටියේ ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්න අර ගිරව දැන් හොඳට කතා කරනවද? ඉස්සර මං එන දවස්වල නම් ඔය වචන දෙක තුනයි කිව්වේ. පෙත්තපත් කෑවා ඔන්න ඔච්චරයි කිව්වේ. ආවේ අපේ පෙත්තපු ගැන දාන්නේ. ඔව් දැන් හොඳ කතා කරනවා අපි පෙරේ දකුරු කියවන්නේ නේ කතට. නෑ වෙලාව ගෙන්න ඕනේ නම් බලන්න. ඕ ගිරවත් කිව්වා. මොකද්ද? කාලකින් අර ලෝක හොරා මේ පැත්තේ ආවේ නෑ නේද කියලා. අනේ මේ මෙන්න මේක අහගන්නවා. ඔයාගේ ඔය පෙත්තප්පු වගේ නෙමෙයි. ලෝකේ ඉන්න කුරුල්ලෝ අතරින් හොඳටම කතා කරන්න පුළුවන් බුද්ධිමත්ම කුරුල්ලා තමයි අප්‍රිකානු අලු ගිරවා කියලා කියන්නේ. නෑ. ඒ කියන්නේ උඩ ඩිග්‍රී එකක් එහෙම තියෙනවද? නැහැ. මම මේ කියන්න යන්නේ අලු ගිරවෙක් ගැන. දිල්ට කියන්න දිල් මම මේ කියන අලු ගිරවට පටලව ගන්න නැතුව භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. නෑ. ඒ භාෂා දෙක තමයි ස්ලෝවැකියනුයි ඉංග්‍රීසි කියන භාෂා දෙක. ඌ ඉංග්‍රීසි වලට එල ටියුෂන් එහෙම යනවද දන්නේ නැහැ නේද? එල ටියුෂන් නෙමේ මෝඩේ වල කියුෂන්. හැබැයි දිල්ට කියන්න පහුගිය සතියේදී එකපාරට මේ ගිරවා අතුරුදහන් වෙලා අයිතිකාරයා හෙව්වට හොයාගන්න බැරිම වෙලා. කැම්පස් යන්නදී? නෑ අනේ. ඊට පස්සේ අයිතිකාරයා මේ ගැන පොලිසියටත් පැමිණිලි කරලා තිබ්බා. පොලිසිය කට්ටියත් මේ ගිරවව හොයන්න පටන් ගත්තා. කොහොම හරි අන්තිමට පොලිසියට මේ ගිරවව හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෝටර් බයිසිකල් පදින කෙනෙක්ගේ කරේ යනකොට. නෑ. මුගේ තරමටද වැඩ. මම නෑදිච්ච ගිරවේ. ඕම කොල්ලන්ගේ කරේ යන එක හොඳයිද හැදිච්ච ගිරවේ? මොකද්ද ඒකේ තියෙන වැරද්ද? ඌ සතෙක්නේ. අනික කරේ වහලා ගිහිල්ලා තියෙන්නේ. ඒ උනාට අපේ අම්මා නම් කියන්නේ ඔය නිකාට කරට නගින්න නම් දෙන්න එපා කියලා. අනේ මී මෙන්න මේක අහගන්නවා. දිල්ට කියන්න දිල් ඊට පස්සේ තමයි අයිතිකාරයා කියලා තිබ්බේ මේ ගිරවා මෝටර් සයිකල් පදින්න පුදුමාකාර කැමැත්තක් දක්වනවා කියලා. ඒක නිසාම තමයිලු මේ විදිහට ගෙදරින් පැනලා ගිහිල්ලා ඔය රට වටේම මෝටර් සයිකල් පදින කෙනෙක් එක්ක යාළු වෙලා එයත් එක්කම ඔය රට වටේ ඇවිදින්න ගිහිල්ලා තියෙන්නේ. අනේ ඉතින් බලන්නකො වැඩි හිටියෝ කියන දේවල් අහන්න නැතුව කරගන්න දේවල්. දැන් මොකද කරලා තියෙන්නේ? කසාද බන්දලාද දෙන්නව? අයියෝ මේ ගිරවෙක් සිංහල අවුරුද්දක් කල්ලලා දෙන්නට වෙන්න කියන්න ගෙවල් පැත්තේ. එතකොට සමාව දෙයි. අනේ මේ ගිරවව ඊට පස්සේ පොලිසියෙන් ගෙනහිල්ලා අයිතිකාරයට බාර දීලා තියෙන්නේ දැන්. ඒ මොකද වයසමාදි හින්දාද? අයියෝ මට නෑනේ ඔළුව ගහගන්න කොහෙවත් තද බීත්තියක්. හරි. මේ නික් අයියේ. ඔය අලු ගිරවෙක් සාමාන්‍යයෙන් කොච්චර කල් ජීවත් වෙනවද? අලු ගිරව ගැන නම් මට හරියටම හොයන්න බැරි වුණා දිල්. හැබැයි ඔය මැකෝ කෙනෙක් නම් ජීවත් වෙනවලු අවුරුදු 80ත් 100ත් අතර. නෑ. හරි අසාධාරණයි නික් අයියේ. ඇයි මොකෝ ඒ? දැන් මේ නම් නික් අයියේ එච්චර කල් බෑනේ. අවුරුදු 6යි. ඊට පස්සේ විශ්‍රාම යනවා. කවුද? මැකෝ රාජකාරී කාලේ අවුරුදු 6යි නේ දෙන්නේ. අනේ මේ මැකෝ ගැන නෙමෙයි යන්නේ කියන්නේ මං කියන්නේ මේ මැකෝ ගිරව ගැන.